හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මන් ළමයි ඇත්තටම මේ මොනරු දැකලා තියෙන්නේ ගමේ ගියාට පස්සේ. ඒ වුණාට දැන් දවස ගානේ උදේට මොනරු බලන්න පුළුවන් අපේ ගෙදරට ආවොත්. හරි ගොඩ කාලකට පස්සේ තමයි vlog එකක් මං අරන් ආවේ ළමයි මේ. ඇත්තටම vlog එකේ ඉන්න තරම් vlog මං ගාව තිබ්බේ නැහැ. වීඩියෝස් තිබ්බේ නැහැ. ඉතින් අද මං අලුතින්ම රිලීස් වෙච්ච නීර ෆිල්ම් එක බලන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් අද දවස් වැඩ ගොඩාක් තියෙනවා. අද ඇවිල්ලා හරියටම සැප්තැම්බර් 20 සෙනසුරාදා මුලින්ම කරේ ළමයි මට අද සෙනසුරාදා තියෙනවා බෝධි පූජාවට යන්න. එතකොට ඊට කලින් අපේ නංගි හදපු රස පොල් කේක් එකක් කාලම මම ලෑස්ති වුණා බෝධි පූජාවට යන්න. බෝධි පූජාවට යන්න ගොඩක් දුර යන්න ඕනේ නැහැ. අපේ ගමේලු අපේ පැත්තේ තියෙනවා ආරාමයක්. ඉතින් එහෙ මෑණිගොල්ලෝ තමයි වැඩමල ඉන්නේ. ඉතින් එහෙ ගොඩක් හොඳයි. ඉතින් අපිට ලේසි ළඟම තියෙන ආරාම. ඉතින් මම දවස් 9ක බෝධි පූජාවක් පටන් අරන් තිබ්බේ. ඉතින් ඒකේ 6 වෙනි දවස තමයි අද තිබ්බේ. අද කියන්නේ මේ වීඩියෝ එක කරන දවස නෙමෙයි, වීඩියෝ එක කරපු දවස. ඒ කියන්නේ සෙනසුරාදා දවස. ඉතින් එතනටත් ගිහිල්ලා ඒ වැඩත් කරලා මම මෙන්න මේ විදියට ලෑස්ති වුණා නීර ෆිල්ම් එක බලන්න යන්න. අපේ නංගි මේ වෙද්දිත් ඕෆ් වෙලා එන ගමන් කියලා කිව්වා. එයා ඇත්තටම ෂොප් එකකින් එළියට ආවේ බොරු ලෙඩක් කියලා. මොකද නැත්තම් එයාට ඕෆ් එක තියෙන්නේ 7ට නිසා. අපි ගියේ 6යි කාලේ ෆිල්ම් එක බලන්න ළමයි. මවුට් ලැවිනියාවල තියෙන සිටි සිනමා එකට ගියේ. මොකද අපිට ළඟම එතන නංගියන ටයිම් එකත් එක්ක. ඉතින් ඒ හින්දා කොහේ ගියත් මට ෆිල්ම් එක විතරයිනේ බලන්න ඕනේ. ඒ හින්දා අපි ගියා. මං ඉතින් වැඩිය ෆිල්ම් එකේ වීඩියෝස් උංගලන්ට ගේන්නේ නැහැ. හැබැයි සින්දු ටික නම් මාරම ලස්සනයි ළමයි. මං ආසම ෆිල්ම් එකක්. ඉතින් මේක ට්‍රේලර්ස් වලින් දැක්කට පස්සේ මගේ ජීවිතේ පළවෙනි වතාව තමයි ෆිල්ම් එකක් රිලීස් වෙච්ච ගමන් ඊට පහුවෙන්ද ගිහිල්ලා බලපු එක. ඉතින් ඒ තරම් ආසාවෙන් හිටියේ මම මේ ෆිල්ම් එක බලන්න. ගොඩක් ලස්සන නිසා. ඉතින් මේක ඇත්තටම ලව් ස්ටෝරි එකක්. නැතුව මේක අර ලොකු ආදර්ශයක් දෙන ඒ වගේ දේවල් නෙමෙයි. බලලා රසවින්දනය කරලා ඒකේ හොඳ දේවල් අරගෙන ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. ඉතින් ගොඩක් අය කියලා තිබ්බ ලස්සනයි කියලා. හැබැයි මම මේ vlog එක කරනකොට තමයි ඒක කිව්වේ. මොකද මේක රිලීස් වුණේ 19 මම ගියේ 20. ඔන්න ඔය විදිහට ළමයි මං ආසම කරපු ෆිල්ම් එක නංගිත් එක්ක බලලා රෑ 8:00 විතර අපි ටුක් එකක් දාගෙන ගෙදර ආවා. ඉතින් ළමයි ඉස්සරහට තව vlogs ටිකක් තියෙනවා. ඒ ටික ලස්සනට මං හදලා අරගෙන එන්න. Thank you for watching. Bye bye.